නම් භාණ්ඩයකට දාලා සැපයුම් සමීකරණය QS සමානයි. අපිට ඉන්න 110 ධන 2යි p වන අතර මේවා භාණ්ඩය සහ ඒකක බද්ධක් පැනවන පසු සමීකරණය QS සමානයි. ඍණ 120 ධන 2යි p ලෙස වෙනස් වූ ඉඳන් ඒකක බද්ධ වනුයේ. right. අපිට කියනවා තමයි සමීකරණ දෙකක් දීලා QS සමානයි ඍණ 110 ධන 2යි p. මෙයා වෙනස් වෙනකොට බද්ධක් දාපු නිසා QS සමානයි ඍණ 120 ධන 2යි p විදියට. right. ගොඩක් තමයි මේ වගේ ප්‍රශ්නයක් යවුවම උත්තරේ හොයන්නේ මෙන්න මේ විදියට. එක ප්‍රමාණයක් කරන් මේ දෙන්නටම ආදේශ කළා මිලියන් දෙකක් කරන් ඒ දෙකේ වෙනස ගන්න එක කරන්න. right. එතකොට එකම ප්‍රමාණය අපිට මෙතන ආදේශ කළා එන මිල ගණන් දෙක ගත්තොත් ඒ දෙන්නයි වෙනස ඉන්නේ බද්ධ. ඒක හරියි. right. ඒතකොට අපිට මේක ටක්කලා හදා ගන්න ක්‍රමයකුත් තියෙනවා. මම ඒක ඉස්සෙල්ලාම කියලා දෙන්නම්. right. එතකොට මේකට ආන්සර්ස් වල දීලා තිබ්බේ රුපියල් 10 කියලා තමයි ගොඩක් කට්ටිය දීලා තියෙන්නේ. 150ක් රුපියල් 10 කියලා ගන්න. ඒතකොට යාර අරන් තියෙන මේ දෙන්නගේ වෙනස මෙතන රුපියල් 10කින් වෙනස් වෙලා තියෙනවා කියන තාම තමයි දීලා දෙන්නේ. හැබැයි එහෙම ගන්න බෑ. right. අපි නිකමට හිතමු මෙතන ප්‍රමාණය 100යි කියලා. right. ප්‍රමාණය 100යි කියලා ගමු. ප්‍රමාණය 100යි කියලා උපකල්පනය කරමු. එහෙනම් අපි බලමු රුපියල් 100 ආදේශ කළා මිල ගණන් එන්නේ කොහොමද කියලා. මම අන්තිමට කියලා දෙන්න කොහොමද මේක අක්කර ගන්න කියලා. QS සමානයි ඍණ 110 ධන 2යි p. එතකොට 100ක් කීයද බලමු බද්දට කලින්. ධන 2යි p. එතන 2යි p. එහා මෙහෙට આવම 210ක් වෙනවා බෙදීම දෙක. එතකොට p සමානයි 105යි. බද්දට කලින් ළමයි අපිට ඒකක 100ක් ගන්න රුපියල් 105ක්. බලමු බද්දට පස්සේ කීයද කියලා මෙයා. ඍණ 120 ධන 2යි p. 100 ඍණ 120 ධන 2යි p. ඊට 220 2යි p. දෙකෙන් බෙදමුකෝ මම. p සමාන 110යි. ළමයි බලන්න 105ට තිබ්බ එකක් දැන් 110ක් වෙලා. එහෙනම් මේ මිලයන් දෙක අතර වෙනස කවුද? බද්ද. නම් බද්ද සමානයි 110 අඩු කිරීම 105 රුපියල් 5යි. right. මෙන්න මේ විදිහට අපිට ගන්නත් පුළුවන්. දැන් ඔයාලට තේරෙනවද මේක හදන්න මට චුට්ටක් වෙලා ගියා. නේ? සාමාන්‍ය විනාඩි 2 3ක් යනවා. මේක ළමයි ටක් ගාලා ගන්න පුළුවන් විදිහක් තමයි මෙන්න මෙහෙම. ඔයාලට සමීකරණ දෙක දුන්න ගමන් ලියා ගන්න. right. මෙන්න ලියා ගන්න. right. මේකේ බද්ද නිසා ළමයි මෙයා සමාන්තරව විතැන් වෙන එක වෙන්නේ වමට. එතකොට ළමයි වෙනස් වෙන්නේ මෙන්න අන්තර්ඛණ්ඩය විතරයි. right. ඒ විතරයි වෙනස් වෙන්නේ. ඔයා මෙන්න මේ ඒ දෙකේ වෙනස ගන්න. right. බද්දට පස්සේ එක්කිනාගෙන් කලින් එක්කිනා අඩු කරනවා. ඒතකොට 120 110 අඩු කරාම අපිට එන උත්තරේ 10යි කියලා. right. වෙනස 10යි. ඍණ ගැන හිතන්න එපා. right. ඊට පස්සේ එයාව බෙදන්න ළමයි මෙන්න මේ බෑවුමෙන්. මොකද බෑවුම වෙනස් වෙන්නේ නැහැ බද්දක් ගැහුවට. right. එතකොට රුපියල් 2කින් දෙකෙන් බෙදන්න. එතකොට මෙතන වෙනස 10යි. 10 බෙදන්න බෑ උමින්. එතකොට අපිට ළමයි 5යි කියලා. මේක තමයි පාඩම. හරි. එතකොට විනාඩියක්වත් යන්නේ ඔයාලට ගන්න පුළුවන්. ඒකේ වෙනස ගත්තා. එයාව බෑ උමින් බෙදන්න. right? බෑ උමින් බෙදන්න. මොකද බෑ උම වෙනස් වෙන්නේ නැහැ. මෙයා සමාන්තරව විතැන් වෙන නිසා සරල රේඛාවක්. ඒ නිසා බෑ උම වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපිට මේකට ආන්සර් එකක් දාලා ගන්න පුළුවන්.